විශ්ව දිනපත YouTube නාලිකාව නැරඹීමට පැමිණි මගේ හිතවතුන් හිතවතියන් හැමදෙනාටම සුබ දවසක්. අලුත් අවුරුද්ද ඉවරෙච්ච හැටියෙම මම ඔබට ගිය වැඩසටහනේදී කිව්වා වැදගත් වැඩසටහන් කීපයක් වෙනස් ආකාරයෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා කියලා. අද අපි පටන් ගන්නවා ඒ ටික. මේක තරමක් ඔබට නීරස වෙන්නත් පුළුවන්. ඇතැමට ඊටාම රසවත් දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි කාලීන වශයෙන් අපි හැමෝටම මේ ප්‍රවාහය හරහාම ගමන් කරන්න වෙනවා. ලබන මාසේ මැයි මාසෙදී ලංකාවේ ඔබ දන්නවා ලංකාවේ ලග්නය කුම්භ ලංකාවේ කේන්ද්‍රය සකස් වෙන කුම්භ ලග්නයෙන් මේ කුම්භ ලග්නය ආශ්‍රිතව විශාල පරිවර්තනයක් වෙන්න නියමිතයි. ඒක කාලයකට පස්සේ සිදුවෙන තරමක් දුර්ලභ අවස්ථාවක්. මොකද වෙන්නේ මැයි මාසයේ දෙවෙනි සතිය හමාර වෙනවත් එක්කම ගුරු ග්‍රහයා මිථුන රාශියටත් ඒ කියන්නේ ලංකා කේන්ද්‍රයේ පස්වැන්නටත් ඒ වගේම රාහු ග්‍රහයා ලග්නයේ උඩට ගමන් කරනවා. 1 සහ 5. මේක ඇත්තටම විප්ලවකාරී අවස්ථාවක්. කලාතුරකින් යෙදෙන අවස්ථාවක්. එක විප්ලවකාරී අවස්ථාවක්. මේ විප්ලවකාරී අවස්ථාව හරිම වටිනවා බුද්ධි ප්‍රබෝධයකට. නැත්තම් බුද්ධිමය විප්ලවයකට. බුද්ධිමය පෙරලියකට මුල පුරන්න. බලයේ සිටින ආණ්ඩුව කවුරුණත් මෙවැනි අවස්ථාවක් ලැබීම එක්තරා අතකින් ගත්තාම ඓතිහාසික අවස්ථාවක්. කියන්නේ ඔහුනට ඉතිහාසගත වෙන මෙහෙවරක් කරන්න රටේ දෛවය විසින්ම ඉතිහාසයේ දෛවය විසින්ම අවස්ථාවක් දීලා තියෙනවා. වෙඩිකල් යන්න කලින් මම මේක කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. ගුරු ග්‍රහය තමයි අපි මේ අදහස් කරන මේ දැනුම ඒ වගේම ප්‍රඥාවන්ත භාවය ඒ වගේම බුද්ධිමය කටයුතු සම්බන්ධව ප්‍රධානම සංඥා දර්ශකය. දැන් ගමන් කරන්න යන්නේ මේ මාසෙ සිට ලංකා කේන්ද්‍රයේ පස්වැන්න. ඊටාම බලවත්ම තැනක් විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධව බලවත්ම ස්ථානයක්. වගේම ලග්නේ උඩට එනවා රාහු ග්‍රහය. කුම්භ රාශිය උඩට. ඔය සාමාන්‍ය ජන්මපත්‍රවලදී මේක වෙනස් ආකාරයෙන් කියවුණත් ලෝකායන නක්ෂත්‍රයේදී කුම්භ රාශිය උඩට රාහුගේ පැමිණීම පෙරලිකාර අවස්ථාවක්. ඒක සුබදායක දෙයක් හැට අපි දකින්නේ. දැන් මේ ගණනය කිරීම අනුව පේන ප්‍රධානම දේ තමයි ලංකාවට අධ්‍යාපනික වශයෙන් හෝ බුද්ධිමය වශයෙන් හෝ විප්ලවකාරී අවස්ථාවක් කැඳවගෙන එනවා. ඒක ඊටාම හරයාත්මක විදිහට පාවිච්චි කරන්න ඉඩකඩ ලැබෙයිද නැද්ද කියන එක අපි බලන්න ඕනේ. දැන් ඊට කලින් අපි තවත් පොඩි දේවල් ටිකක් තියෙනවා හිමිහිට සාකච්ඡා කරලා බලමු. දන්නවා මගේ තවත් නාලිකාවක් තියෙනවා KCJ ඇස්ට්‍රොලොජි කියලා. ඒකෙදී පහුගිය සෙනසුරු මාරුවේදී ඒ කියන්නේ මාර්තු මාසෙදී වගේම මේ අලුත් අවුරුදු ලග්න පලාපල විස්තරයේ ගෙනීමේදී මම මේ ලංකාවේ වෙන්න යන මේ අධ්‍යාපනික වෙනස ගැන කෙටියෙන් සඳහන් කළා. අද උත්සාහ කරන්නේ මේ පිළිබඳව යම් තරමක් සවිස්තරාත්මකව මේ කාරණා ඔබ හමු සාකච්ඡා කරන්න. දැන් මම අධ්‍යාපනඥයෙක් නෙවෙයි. මේ අධ්‍යාපන විශාරද උපාධි ඩිප්ලෝමා මොකක්වත් මට නැහැ. සාමාන්‍ය පුරවැසියෙක්. හැබැයි දිගු කාලයක් සිට ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව නිරීක්ෂණයන් පෞද්ගලික අත්දැකීම් මට තියෙනවා. ඒ ඇසුරෙන් සහ තනියම කරපු යම් යම් නිරීක්ෂණයන් සහ සොයා බැලීම් අනුව සාමාන්‍ය පුරවැසියෙක් හැටියටයි මට හුරු පුරුදු නක්ෂත්‍ර විද්‍යාව ඇසුරින් මේ සාකච්ඡාව කරන්න යන්නේ. කොටිමුකුත් මේක සාමාන්‍ය පුරවැසියෙක් තවත් පුරවැසියන් සමග කරන කතා බහක්. ඒ විදිහට යන්නේ. දැන් ඔබ දන්නවා මේ කුම්භ රාශිය කියන්නේ වායු රාශියක්. මිථුන රාශිය කියන්නේ වායු රාශියක්. මේ රාශි දෙක තමයි රාහුගෙන් සහ ගුරුගෙන් බලවත් වෙන්නේ. ඔය රාශි දෙකේම එකම එකාකාරී රටාවකට තමයි ශක්ති කලාප සකස් වෙන්නේ. මුල් කොටස ගිනි, දෙවෙනි කොටස වායු, තුන්වෙනි කොටස ආකාශ. ඊත කියලා කියන්නේ. ওই විදිහටයි. මෙන්න මේවා ওই රාශි දෙකේම එකම රටාවකට යන්නේ. ගමන් කරන කාලයේ වශයෙන් වෙනසක් තියෙනවා. මොකද රාහු ටිකක් හිමිහිට යන්නේ. ගුරු ඊට වඩා ටිකක් වේගයෙන් යනවා මාස 6ක් විතර කලින්. කෙසේ නමුත් අවුරුද්දක් ඇතුළත මේ කටයුතු සිදු වෙන්න ඕනේ මේ වසරේ මේ මාසයේ සිට. එතකොට මුලදී තරමක අසීරුකම් දැනුණත් විවේචන ප්‍රතිවිරෝධතා මත උනත්
අවසානයේදී මෙහි තාම සුබදායක ප්‍රතිඵල ලබන්න පුළුවන්. මේකයි අපි මේකට පාවිච්චි කරන ලෝකායතන නක්ෂත්‍ර විද්‍යාවේ સિદ્ધාන්තය. දැන් අපි ඊළඟට බලමු කෙටියෙන් දැන් බොහෝ තැන්වල කාලයක් තිස්සේ කියන එකක් තමයි නිදහස් අධ්‍යාපනය කියලා ලංකාවේ. ඇත්ත වශයෙන්ම මගේ පෞද්ගලික නිරීක්ෂණය නම් ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා එකක් නැහැ. ওই නිදහස් අධ්‍යාපනය කියන එක ඒ සංකල්පීය වශයෙන් උත් වැරදි. ලංකාවේ හැම එකක් තිබිලම නැහැ. මෙතෙක් ඇත්තෙත් නැහැ. ලංකාවේ තියෙන්නේ නොමිලේ අධ්‍යාපනයක්. රජයේ පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාත් ඇතුළුව අය කිරීමකින් තොරව අධ්‍යාපනය ලැබලා දෙනවා. ප්‍රාථමික අවස්ථාවේ සිටම විශ්වවිද්‍යාල දක්වාමත් එහෙමනේ. මුදල් අය කරන්නේ නැහැ රජයේ. එතකොට ඒක මහජන බදු මුදල් වලින් පවත්වා ගන්නවා. ඒක නොමිලේ. හැබැයි දැන් වන විට ඒක නොමිලෙත් නෙමෙයි. මොකද නොයෙකුත් ආකාරයකින් ටියුෂන් වලට ගෙවන්න ඕනේ. රජයේ පාසල් වලට දෙමව්පියෝ ගෙවන්න ඕනේ. ධනෙන් හා කාලයෙන් අවුරුද්දට 10-12 වතාවක් දෙමව්පියෝ කැඳවනවා. අම්මා තාත්තගේ රස්සාවල් කරගන්න විදිහක් නැහැ. ආදායම් මාර්ග කරන්න විදිහක් නැහැ. නොයෙකුත් ආකාරයේ ඉල්ලීම් කරනවා. මුදල් සහ කාලය හැටියට. ඉතින් එහෙම ගත්තහම මේකේ නොමිලේ අධ්‍යාපනයකුත් දැන් ලංකාවේ නැහැ. මොකද දෙමව්පියෝ තමන්ගේ ශ්‍රමයෙන් සහ ධනයෙන් ගෙවනවා. ඊට අමතරව ටියුෂන් වලටත් ගෙවනවා. පේනවනේ. ඒතර මේක දැන් තියෙන්නේ ලංකාවේ භාගයට නොමිලේ අධ්‍යාපන ක්‍රමයක්. දැන් මම තවදුරටත් මේක බැලුවම මට පෙවුණා මේ අධ්‍යාපනයේ ලෙකුත් තියනවාද කියලා. මේක මතභේදකාරී වෙන්න පුළුවන්. සාමාන්‍ය පුරවැසියෙක්ගේ අදහසක් මේක. මොකද මට වැටහෙන විදිහට නම් අධ්‍යාපනය කියලා කියන්නේ එකක් ලංකාවේ තියෙන තව එකක්. ලංකාවේ තියෙන විභාග ක්‍රමයක්. පහේ ශිෂ්‍යත්වයේ ඉඳලම විභාග වලට දරුවන් සෝදානම් කිරීමක් මිස විභාග වලට තරඟකාරීව සෝදානම් කිරීමක් මිස අධ්‍යාපනය කියන දේ තියනවාද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මේ ගැන හිතලා බලන්න. ලංකාවේ තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි, නිදහස් අධ්‍යාපනයක් නැහැ, භාගයට නොමිලේ අධ්‍යාපනයක්, අධ්‍යාපනයකුත් නෙමෙයි, දැන් තියෙන්නේ විභාග ක්‍රමයක්. පහේ ශිෂ්‍යත්වයෙන් තමයි මේ කොළොප්පන් වැඩේ පටන් ගන්න. මේක මහා තරඟයක්. ඉතින් දෙමව්පියෝ විශාල මුදල් වියදම් කරමින් ටියුෂන් වලට දරුවෝ යවන්න ඕනේ. ලොකු පීඩනයක් දරුවන්ට දෙනවා පහේ පන්ති ඉඳලම. ඊට පස්සේ අපස උසස් පෙළ වෙනකම්ම ඉතින් තරඟේ දුවනවා. එතකොට මේකේ දැනුම අධ්‍යාපනය නෙමෙයි ලැබෙන්නේ, ඉලක්කගත ප්‍රශ්න වලට, ප්‍රශ්න පත්‍ර වලට සූදානම් කිරීම. මේක නිකන් මේක අධ්‍යාපනයක් නෙමෙයි. දැන් අපි උදාහරණයක් යට ගත්තොත් එහෙම අද ඉතිහාසයේ නැහැ. ඔය 1977න් පස්සේ ලංකාවේ අධ්‍යාපනයට කනකොක හැඬුවා. ඇත්තටම ඊට කලින් සාපේක්ෂ වශයෙන් හොඳයි. මොකද මම 60 දශකයේ අගභාගයේ උපන්න කෙනෙක් හැටියට මේ මුල් කාලේ ඉන්න අධ්‍යාපනය ලබන්න වාසනාව ලැබුවා. අපි උසස් පෙළ කරනකොට අපිටත් මේ සන්ත්‍යාසියෙන් ලක් වෙන්න සිදු වුණා. ඒ අධ්‍යාපන විෂය ධාරාවන් මාරු කිරීම නිසා ඒක මහා විශාල විනාශයක්. ඇත්තටම අද ලංකාවේ අධ්‍යාපනය කියන්නේ ජාතික අපරාධයක්. අධ්‍යාපනය හරහා දෙමෝපියොත් අපරාධකාරයෝ බවට පත් වෙනවා, දරුවොත් අපරාධකරුවන් බවට පත් කරනවා. ඒක ඔබට තේරෙයි මේ වැඩසටහන ඉස්සරහට යනකොට. දැන් ඔබ හිතන්න ලංකාවේ අධ්‍යාපනය හදලා තියෙන්නේ, තම මේ විභාග ක්‍රමය හදලා තියෙන්නේ වැඩි දෙනෙකුට උසස් අධ්‍යාපනය ලැබෙන විදිහට නෙමෙයි. වැඩි දෙනෙක්ව අධ්‍යාපනයෙන් ඉහළ අධ්‍යාපනයෙන් විසිකලා දාන්නයි විභාග ක්‍රමය හදලා තියෙන්නේ. මොකද විශ්වවිද්‍යාල ටිකයි තියෙන්නේ. ඒවට තෝරගන්න වෙන්නේ ක්‍රීම් එක. ඉතින් මොකද කරන්නේ? පුළුවන් තරමක් හැම විභාග වලින්ම අපස සාමාන්‍ය පෙළ වෙන්න පුළුවන්, උසස් පෙළ වෙන්න පුළුවන්. මේ වයින් කරන්නේ ඔබ හොයලා බලන්න, මම කෙටියෙන් සඳහන් කරන්නේ වැඩි දෙනෙක්ව දැනුම අධ්‍යාපනය ඔස්සේ යන මාර්ගයෙන් තල්ලු කිරීම තමයි මේ කරන්නේ. ඊටාම ටික දෙනෙක් තෝරලා ගන්නවා. එතකොට එතනදී තමයි මේ තරඟේ හටගන්නේ. එතන අධ්‍යාපනයට වඩා බලපාන්නේ ඉලක්කගත ප්‍රශ්න පත්‍රයට ලියලා කොහොමද A එකක් ගන්නෙ. අපේ කලනකට කිව්වේ D කියලා. ඒක A වෙලා. ওই විදිහට A 8ක් ගන්න කොහොමද, 10ක් ගන්න කොහොමද මිසක් මෙතන අධ්‍යාපනයක් නැහැ. මේ ක්‍රමය තමයි අපරාධයක් වෙන්නේ. මොකද වැඩි පිරිසක් 85%කට වැඩි ප්‍රමාණයක් තල්ලු කරනවා අධ්‍යාපනයෙන් එළියට. 15% වගේ ප්‍රමාණයක් ගන්නවා. ඒ 15% අතර ප්‍රමාණයේදී වැඩිම වාසිය තියෙන නැවත සමාජයේ දේශපාලන වශයෙන් හෝ සමාජමය වශයෙන් හෝ ධනවත් භාවය අතින් බලයක් තියෙන අයට පමණයි.
මොකද ඒ අයට පුළුවන් අර තරංගයට ටියුෂන් වලට යවන්න, ඒ වගේම මෙහෙ බැරි නම් විදේශ රටවල් වලට හරි යවන්න අධ්‍යාපනය ලැබලා දෙන්න. කියන්නේ විභාග සමත් කරවන්න. මේක හිතන්නේ මේක විශාල ජාතික අපරාධයක් මේ කරන්නේ. එතකොට ඔය සහතික ලත් මං ඒ අයගේ අමනාපයක් නැහැ, මාත් සහතික කරන් තියෙනවා. නමුත් මාත් ඇතුළුව සහතික ලත් උගතුන්ට වඩා මේ රටේ වැඩිම ජාතික ධනයක් උපයලා දෙන්නේ. ඔය නිදහස් අධ්‍යාපනයට කියන්න, සෞඛ්‍යයට, හැම දෙයකටම උපයලා දෙන්නේ ඔය මුකුත් සහතික නැති විශාල අපේ දෙමෝපියෝ නැත්තම් අපේ සහෝදර සහෝදරියෝ. ඒ බොහෝ දෙනෙක් අපේ සාමාන්‍ය පෙළවත් පාස් නැහැ. ලංකාවේ වැඩිම විදේශ ධන මේ ධනය ගේන්නේ ඇඟලුම් කර්මාන්තේ නම් ඒ අයට උපාධි සහතික නැහැ. හැබැයි ඒගොල්ලෝ තමයි වැඩිපුරම ගේන්නේ. ගොවි මහත්වරු, දීවර මහත්වරු. ඒගොල්ලෝ උපාධි නැහැ. ඒගොල්ලෝ විශ්වවිද්‍යාල වල ගියා නෙමෙයි. ඒගොල්ලෝ හම්බ කරන මුදල් වලින් තමයි මේ අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි හැම දෙයකටම මහජන බදු මුදල් විදන් කරා. ඒතර බලන්න මේ ලංකාවේ අධ්‍යාපනයේ විහිළුව. විශ්වවිද්‍යාලයකට නොගිය ඉහළ අධ්‍යාපනයක් නොලබපු අතිශය බහුතරයක් විසින් හම්බ කරන, දුක් මහන්සියෙන් හම්බ කරන ධනියෙන් තමයි අර සහතිකලත් උගත්තු ටිකත් වැජබෙන්නේ. කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ. ඒක ගැන හැඟීමක් නැත්තම් එතන මොන අධ්‍යාපනයක්ද? හැබැයි ඒ අය උඩට ගියාට පස්සේ මොකද කරන්නේ? අර තමන්ව පෝෂණය කරපු අර පහළ පන්තින් වලටමනේ හිරහැර කරන්නේ. උදාහරණයකට ගත්තම අමනාපෙන්න එපා. විදුහල්පතිගේ සිට බලන්න පාසලක පීඩාව කාටද දෙන්නේ? දෙමෝපියන්ට. රජයේ ආයතනයකට ගිහින් බලන්න. අර මහජන සල්ලි ඉගෙන ගත්ත උඩ තැනකට ගියාට පස්සේ ඒ හැඟීම තියනවද? නැහැ. පුළුවන් තරම් පීඩාවක්මයි දෙන්න බලන්න. නැත්නම් පගාවක් ගහන්නමයි බලන්න. ඉතින් මේක එක පුද්ගලයෙක් හැට කියනවා නෙමෙයි. මේ විදිහේ බරපතල ඉතින් මෙතන අධ්‍යාපනයක් තියනවද? ඒ දැනුම නැහැනේ. ඒ හැඟීම නැහැනේ. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක ජාතික අපරාධයක්. ඊළඟට මේ අධ්‍යාපන තරඟය ඇතුලේ දෙමෝපියෝ මාසික උපයන මුදල ඇද්ද මේ තරඟකාරී තත්ත්වයට යන්න බෑ. එක්කෝ අතිකාල කරන්න වෙනවා. නැත්තම් බොහෝ විට තමන්ගේ වැඩ නොකර වෙනත් වැඩ කරන්න වෙනවා. වක්‍ර හෝ වක්‍ර නොනාකාරී මුදල් උපයන්න වෙනවා. ඇතැම් විට ඒවා අයථා මාර්ගයෙන් මුදල් ලිපීම වෙන්නත් පුළුවන්. දැන් දරුවෝ 4-5 දෙනෙක් ඉන්නම් ඕස්ට්‍රේලියාවේ උගන්වන්න බෑනේ. සාමාන්‍ය රජයේ ඉන්න ඉහළම වැටුප් ලබන මේ කෙනෙකුට උනත් දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඕස්ට්‍රේලියාවට යවලා උගන්වන්න බෑනේ. කොහෙද දන්නේ? එතකොට මේ ඇයි මෙහෙම කරන්නේ? ඒ තමන්ගේ දරුවෝ කෙරේ ආදරෙන් දෙමව්පියෝ මොන ක්‍රමයකට හරි මුදල් උපයලා දරුවෝ වෙනුවෙන් මුදල් පොම්ප කරනවා. තමන්ට වඩා ලස්සන ජීවිතයක් දරුවන්ට දෙන්න. ඒ චේතනාව පවිත්‍රායි. හැබැයි ක්‍රමවේදයේ නොයික දෝෂ සහගත භාවයන් තියෙනවා. ඒවා හොයලා බලන්න වෙනවා. ඒතකොට මොකද්ද කරලා තියෙන්නේ? දැන හෝ නොදැන මේ ජාතික අපරාධයකට තමයි මේ විභාග ක්‍රමය සකස් කරලා තියෙන්නේ. මේක මහා විශාල විනාශයක්. ඔබ මත පිටින් හිතනවට වඩා මේකත් එක්තරා විදිහේ ජාවාරමක්. මොකද මේ විභාග ක්‍රමය හදන්නෙම වැඩි දෙනෙක් තල්ලු කරන්න ගිහුවානේ. ඒකම අපරාධයක්නේ. මොකද සහතික දින අය විතරක් නෙමෙයි උගත්තු වෙන්නේ. දැන් මේ රටේ තාම මේ අවශ්‍ය සාමාන්‍ය පෙළ උසස් පෙළට ඔය සාහිත්‍යයෙන් මාට වික්‍රමසිංහ මහත්තයාගේ පොත් ගන්නවා. නිර්දිෂ්ට ග්‍රන්ථ හැටියට. ඒ මහත්තයාට ඔලිවල් සහතික නැහැ. හැබැයි ලංකාවේ පහළ වෙච්ච අග්‍රගණ්‍ය විශාරදේ ඉහළ පෙළේ උගතෙක්. දැන් අද කෙනෙක් හොත්තම ඔලිවල් පාස්ද කියලා ඉතින් ගොම් ප්‍රශ්නයක් නැහන්නේ. ඊළඟ තමයි ආකල්ප. සහතික වලින් තමයි උගත හොයන්නේ. දැන් ඒ කියන්නේ පහුගිය කාලේ ඔය පාර්ලිමේන්තුවට උනේ. ඒ කියන්නේ මේ කට්ටිය යන්නේ O level පාස්ද උපාධියක් තියනවාද? ඉතින් එහෙම ගිහලා අන්තිමට ඒකත් හතර අතේ දැන් විහිළුවක් වෙලා තියෙනවා. ඉතින් මේ අධ්‍යාපනය කියන එකේ අර්ථය විශාල වශයෙන් විනාශ වෙලා තියෙන්නේ. මම මේ කෙටියෙන් මේවා කියන්නේ. ඇතම් දේවල් ටිකක් ආවේගකාරී වෙන්නත් පුළුවන්. නමුත් මේක මම දිගු කාලයක් තිස්සේ එක පැත්තකින් මේ දේවල් ගැන වින්දිතෙක් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ හොඳට දැකලා තියෙනවා. මේක එකම පිටම විකාරයක් කියන එක පැහැදිලිව පේනවා. මගේ කවුරුවත් මේ කාලේ පාසල් වලට යන්නේ නැහැ. මගේ දරුවෝ කවුරුවක්වත් පාසල් වල යන අයත් නැහැ, විශ්වවිද්‍යාලවත් නැහැ. මේ මං කතන්නේ මගේ ප්‍රශ්නෙකුත් නෙවෙයි. කාලයක් තිස්සේ හිතේ පළපදියම් වෙච්ච දෝංකාර දෙන අදහසක්. මම ඔබට පොඩි මතක් කිරීමක් කරන්නම්.
දැන් ඒ කාලේ ඉඳන් අද කාලේ වෙනකම්ම පළවෙනි පන්තියේ ඉඳන්ම අප සාමාන්‍ය පෙළ දක්වාම මේ රජයේ පාසල්වල ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. විෂයක් හැටියට එක පීරියඩ් එකකට උගන්වනවා. හදට උතට එකඟව අවංකවම කතා කරලා කියන්නේ හැම දවසකම පාසලෙන් හැම දවසකම උගන්වපු ඉංග්‍රීසි භාෂාව රජයේ පාසලකින් අරගත් අයට ඒ දැනුම විතරක් පාවිච්චි කරලා ඉංග්‍රීසි භාෂාව ලියමල් ලියන්න පුළුවන්. පොතක් කියව ගන්න පුළුවන්. මං කියනවා බෑ කියලා. හැබැයි හැමදාම උගන්ලා තියෙනවා. දවසට හැමදාම උගන්වන්නේ පීරියඩ් එකක් හැටියට. පළවෙනි පන්තියේ නම් ඉංග්‍රීසි ABCD වල සිට past tense දක්වා ඒ ඉංග්‍රීසි ග්‍රැමර් දක්වා උගන්වනවා. ඉංග්‍රීසියෙන් රචනා ලියන්නත් පුරුදු කරනවා. හැබැයි අවංකව හිතන්න දැන් මේ ආණ්ඩුවේ ඉස්කෝල වලින් ඔහොම හැම දවසකම ඉංග්‍රීසි ඉගෙන ගත්ත අය ඒ දැනුම විතරක් තියාගෙන කී දෙනෙක් අද ඉංග්‍රීසි කතා කරනවද? නෑනේ. එතකොට මොනවද උගන්ලා තියෙන ඉංග්‍රීසි හැටියට? විභාගේ පාස් වෙන ටිකක් උගන්ලා තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ තියෙන ඒ ටිකනේ. ඒ ටික කිව්වා. ඔය වගේ තමයි අනික් විෂයන් ටික. මට මෑත කාලේ හම්බුණා මේ ගණිතය පිළිබඳව ලංකාවේ ඉහළම පෙළ විශාරදෙක් මම මේ වැඩසටහන කරන්න කලින් එතුමා සමග කතා කරා. ඊට කලිනුත් මම ආශය කරලා තියෙනවා නම සඳහන් කරන්න එපා කිව්ව නිසා මම සඳහන් කරන්නේ. නමුත් මම අවසරයක් අරගත්තු ඊළඟ වැඩසටහනේදී නම සඳහන් කරනවා. ඒක මට බොහොම පැහැදිලිව කිව්වා. ලංකාවේ මෙන්න මේක තමයි කරන වැඩේ. විශේෂයෙන්ම මේ ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ සාමාන්‍ය පෙළ අයට නෙමෙයි උපාධි මට්ටමේ අයට ගැලපෙන්න තමයි විශේෂම ගණිත ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ. ඔය සාමාන්‍ය පෙළට පෙනහින්න හැමෝම ගණිතඥ වෙන්න යන්නේ නැහැ. ඉංජිනේරු ක්ෂේත්‍රයට යන්නේ නැහැ. ඒ හැමෝගෙම හොයන්නේ ගණිතය ඔස්සේම යන්න පුළුවන් මට්ටම. ඉතින් ඇයි මේක වෙන්නේ? ලංකාවේ ගත්තොත් වැඩි දෙනෙක් ගණිතය අසමත්. එතනින්ම ඉවරයි හුඟ දෙනෙක්. හැබැයි දන්න අය දන්නවා ඒක අසමත් වුණාට ප්‍රශ්නයක් නැහැ උසස් අධ්‍යාපනයට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඕන්න සල්ලි තියෙනවා පිටරට ගිහලා ගන්න පුළුවන්. මේ සාතික මුකුත් ඕනේ නැහැ. හැබැයි අර අධෛර්ය කිරීමෙන් හින්දා මොකද වෙන්නේ? අලල් දානවා. ලේසියම් ක්‍රමය මොකද්ද? ත්‍රිවිල් එකක් ගන්නවා. හන්දිය දුවනවා. ඕකනේ ක්‍රමය. ඉතින් මේකටද මෙච්චර මහන්සි උනේ. ඒකෙන් පේනවනේ මේ විනාශය. ඉගෙනීමේ ක්‍රමය. ඔය ඉංග්‍රීසි ඉගෙනීම ගැන මම ඔය කිව්වේ. ඊළඟට ඔය ඒ ගණිතය පිළිබඳ ඒ අතර මහාචාර්යවරයෙක් මට කිව්වේ මේ ප්‍රශ්න පත්‍රයේ වැඩක් නැති එකක්. මේවා හදන්නෙම ටියුෂන් කාර්යයන්ට හම්බ කරන්න දෙන්නයි මේ හදන්නේ. මේව ඉතාම සංකීර්ණ මේ ප්‍රශ්න කිසිසේත්ම ඊළඟ තමන්ගේ සාමාන්‍ය ජීවිතේට වැදගත් වෙන්නේත් නැහැ. මේ එදිනදා ජීවිතේ විවාහයටවත් ගන්න බෑ. මේවා හොඳයි උසස් ගණිතය හදාරන අයට. ඒක උදාහරණයක් විතරයි. මම කොහොම හරි අවසරයක් ගන්න බලනවා එතුමගේ නම සඳහන් කරන්න. ඒතර මේකේ වඩා වටිනාකමක් එනවා. ඉතින් ඒක මම හිතන්නේ මේ විෂයන් හදාරපුවා දන්නවා ඇති. මොකද සාහිත්‍ය කලාව හදාරන්න යන අය ඉන්නවා, සෞන්දර්යාත්මක විෂයන් හදාරන්න යන අය ඉන්නවා. විවිධ මේ අත්කම් නිර්මාණ කරන්න හැකියාව තියෙන අය ඉන්නවා, ගායන හැකියාවන් තියෙන අය ඉන්නවා. විවිධ නිර්මාණ කරන්න පුළුවන් හැකියාව ඉන්නවා. ඒතර මේ හැමෝම මෙතනින් තමයි මේ චෙක් වෙන තැන. ඒ කියන්නේ තමන්ගේ සහජ හැකියාවක් ඔප්නංවා ගන්න මේ විභාග ක්‍රමෙන් ඉඩක් නැහැ. අපි හිතමු කෙනෙකුට පුළුවන් හොඳටම ගායනා කරන්න. සහජ හැකියාවක්. විශාරද උපාධිය තිබ්බට ගායනා කරන්න බෑ. ගායනා කරන්න පුළුවන් වෙන්නේ සහජ හැකියාවක්. කීයෙන් කී දෙනාටද ගායනා කරන්න පුළුවන්? 14ක් දෙනෙකුට. ඒ වගේ කෙනෙකුට තමන්ගේ හැකියාවේ තියෙන සිද්ධාන්තමය පැත්ත, මූලධර්ම පැත්ත උසස් වශයෙන් හදාරන්න මේ විභාගයේ බාධාවක් වෙනවා නම් ඔහුගේ සහජ හැකියාවන් මැරීමක්ද වෙන්නේ? ඔව්. ඒක අපරාධයක්ද? ඔව් අපරාධයක්. යම් කෙනෙක් ඉන්නවා ඔහුට ලී වලින් හරි යම් දේවලින් හරි අලුත් නිර්මාණ කරන්න පුළුවන්. දැන් ඔහුට අවශ්‍යයි වෘත්තිකෙක් වෙන්න සහතිකයක් ඕනේ. දැන් ලංකාවේ තියෙන ඔය ආධුනිකත්ව මණ්ඩල NVQ තියෙනවා. තිබුණා වුණාට ඒවැයි සීමිත ඉඩ පහසුකම් සහ ගොඩක් අඩුයි. දැන් ඔය කාර්මික ක්ෂේත්‍රය සම්බන්ධව වෘත්තීය පැත්තෙන්
හැම ආණ්ඩුවක් වගේම උත්සාහ කරා ඒවා ගන්න මේක දැකලා. ඒ වුණාට ඒගොල්ලෝ අත තිබ්බේ තුවාලට බෙහෙත් දාන්න මිසක් තුවාල වෙන එක නවත්තන්න නෙමෙයි. පැලස්තරේනේ දැම්මේ. තුවාලේ තියෙන මේ විභාග ක්‍රමය ඇතුළේනේ. එතකොට ගණිත ක්ෂේත්‍රයේ ඔස්සේම යන කෙනෙකුට ඒ පැත්තෙන් ඒ විභාග ක්‍රමය හැදෙන්න ඕනේ. විද්‍යාව පැත්තෙන් යන කෙනෙකුට ඒ පැත්තෙන් හැදෙන්න ඕනේ. සංගීත කලාව සාහිත්‍ය පුරාවිද්‍යාව ඕව හදාරන අයට ඒ පැත්තෙන් හැරලන්න ඉඩක් තියෙන්න ඕනේ. රජයේ විශ්වවිද්‍යාලම ඕනේ නැහැ. ඉගෙන ගන්න ඕනේ හැටි ක්‍රම තියෙනවා. හැබැයි සහතිකයට නෙමෙයි දැනුමටයි වටිනාකම ලැබෙන්න ඕනේ. සහතිකේ තිබ්බට ගායනා කරන්න බැර නම් ඇතිව දැන් නැහැනේ. එහෙනම් අපි විශාරද උපාධියට නෙමෙයි සැලකිලා තියෙන්න ඕනේ ගායන හැකියාවටයි. නැත්නම් වාදන හැකියාවටයි. එහෙමනේ මයින්නේ. ඒතර හැම විටම කොටස් දෙකක් ඉන්නවා. සහතික ලත් උගත්තු සහ සහජ හැකියාවන් යුක්ත උගත්තු. මේ විභාග ක්‍රමයේදී සහජ හැකියාවන් තියෙන සියලුම දෙනා තල්ලු කරන කුණුබක්කියට. සහතික තියෙන අය විතරක් සමාජිකයන් පොරවල් කියන්නේ. ඒ වගේ උඩට ඔස්සනවා. ඉතින් මේක ජාතික අපරාධයක්ද නැද්ද? ඔබ හිතලා බලන්න. කොච්චර සහජ හැකියාවන් තියෙන අය හන්දි ගානේ ත්‍රිවිල් එලවනවද? නැත්නම් තවුකුත් තමුන්ට නොගැලපෙන තමන්ට අවස්ථාවක් නොලැබීම ගැන කම්පාවෙන් ජීවත් වෙනවද? ඉතින් ඒකයි. දැන් අධ්‍යාපනයේදී මම විශ්වාස කරන හැටියට නම් තමන්ගේ සහජ හැකියාවක් කුසලතාවක් ඉස්මතු කර ගැනීමේ හැකියාවක් අධ්‍යාපනයේ බවට පත් වෙන්න ඕනේ. ඒ ලබන දැනුම ඒ කුසලතාවයේ සමාජයට ආර්ථික වශයෙන් සමාජමය වශයෙන් ප්‍රයෝජනයක් ලැබෙන දෙයකට ආයෝජනය වෙන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. අද බොහෝ දෙනෙක් එහෙම ක්‍රමයක් නැතුව අවිධිමත් විදිහටයි තමන්ගේ හැකියාවන් පෙන්වන්නේ. එක වතාවක් මට හම්බුණා ඔබ විශ්වාස කරන්නක් නැහැ මේ පේෂ කර්මාන්තය ගැන. ඒ කියන්නේ මේ ටෙක්ස්ටයිල් ගැන ඉංජිනේරු ක්ෂේත්‍රයේ සම්බන්ධව ඉගෙන ගත්ත තාක්ෂණික ක්ෂේත්‍රයේ හොඳ දක්ෂ පුද්ගලයෙක්. ඔහු දැන් කරන්නේ ඒ මොකක්වත් නෙමෙයි. ඔහුට කිසිසේත්ම ගැලපෙන්නේ නැති කජු ව්‍යාපාරය තමයි කරන්නේ. ඔහුගේ සහතික තත්ත්වයේ තියෙන්නේ ඒ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන්. නමුත් උඩ රස්සාවල් නැති වුණා. දැන් ඔහු කරන්නේ කජු විකුණනවා. කජු විකුණන එක හොඳයි. හැබැයි ඉගෙනගෙන තියෙන්නේ ටෙක්ස්ටයිල්. කරන්නේ කජු විකිණීම. ඉතින් මේ වගේ අපබ්‍රංශ වැඩ ඕන තරම් මේ සමාජයේ තියෙනවා. ඔයාලා බලන්න මම එකක් දෙකක් තමයි කිව්වේ. ඉතින් අපි යෝජනා කරන්නේ මේක විකාරයක් බව පැහැදිලිනේ. මේක කවදාවත් මේක නතර වෙන්නත් එපා. විශේෂයෙන්ම ආකල්ප වෙනස් වෙන්න ඕනේනේ. දැන් බලන්න අද විශේෂයෙන්ම 2000 න් පස්සේ උපන්න අයගේ ඒ අයගේ සමාජමය ස්වභාවයන් හරි අඩුයි. අපි ඒක නිරීක්ෂණය කරනවා. ඒ අයගේ පිට දෙපැත්තේ බරට බරේ බෑග් එකක් තියෙනවා. අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකක්. පිටට බරක් දාගෙන S2කට බර දාගෙන ස්මාර්ට්ෆෝන් එක ඔබ ඉන්නවා. බස් එක ගියත් ප්‍රසිද්ධ ස්ථානයක හිටියත් අනේකාට හිරිහැරයක් නොවන විදිහට කිවිසුමක් පිට කරන්නවත් ඒ අයට පුරුද්දක් නැහැ. බැංකුවකට ගියත් ස්ථානයකට ගියත් ඒගොල්ලෝ ඔහේ පහසුවෙන් වාතාශ්‍රය නිදහස් වාතාශ්‍රයයට අනිකාගේ ඇඟට ගියත් කමක් නැහැ කියලා කිවිසුම් පිට කරනවා. නැත්තම් ඒ තමන් ආහාර ගත්තොත් යම් ස්ථානයකදී ඒ තන විනාශ කරලා එනවා. සමාජමය වගකීම අනිකා ගැන හැඟීම නැහැ. තනිකර ආත්මార్థකාමී සත්‍යයක් මේ හදන්නේ. ඒක ඒ ළමයින්ගේ වරද නෙමෙයි. ඒගොල්ලෝ හැදිච්ච අධ්‍යාපනයේ හැටියට. දැන් මුල් කාලේ කියලා තියෙනවා සිරිත් මල්දම කියලා පොත. මම නම් හිතන්නේ මොන එකකට කලින් මේ විභාග නැතත් ඔය පොතත් හැම ඉස්කෝලේම උගන්වන හොඳ එකට ජාති ආගම් ભેදයක් නැහැ. ඒකේ තියෙන සමාජ සත්‍යයකට හැසිරෙන්න කොහොමද කියලා. මනුස්සෝ සමාජශීලී වෙන්න එපා. සමාජයට හිත කර කෙනෙක් වෙන්න එපා. ඉතින් ඒක උදාහරණයක් කිව්වේ ඔය සිරිත් මල්දම මම හිතන්නේ අද අය අහලවත් නැතුව ඇති. ඒකේ පෙන්වන්නේ මේ යහපත් පුරවැසියෙක් සමාජ ජීවත් වෙන්නේ කොහොමද? අනිකාට හිරිහැරයක් නොවන ජීවත් වෙන්නේ කොහොමද? ආචාරශීලී වෙන්නේ කොහොමද? ඒ පැත්ත නෑනේ අධ්‍යාපනය. විභාග ප්‍රශ්න පත්‍රවල ලියන්න තමයි තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේ ආකල්පතින් ගත්තත් මේකෙන් කරලා තියෙන්නේ ඒ යහගුණ දෙන්නේ නැහැනේ.
ඊට පස්සේනේ මේ අපරාධ වැඩි වෙන්නේ. මම ඉතින් ඔය පොඩ්ඩක් ඔය පසුබිම් විස්තරයක් තමයි කිව්වේ. ඒ කොහොම නමුත් දැන් මේ බලයේ ඉන්න ආණ්ඩුවට පාලකයන්ට රටේ ඉතිහාසයේ දෛවයේ විසින් කලාතුරකින් යෙදෙන හොඳ අවස්ථාවක් දීලා තියෙනවා. ලංකාවේ ජාතික අපරාධයක් බවට පත් වෙලා තියෙන මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා පුද්ගලයාටත් සමාජයටත් රටටත් වඩා වටිනාකමක් වැදගත්කමක් දෙන්න දෙයක් බවට මේක පරිවර්තනය කරන්න. ඒ සඳහා මගේ භාෂාව නක්ෂත්‍ර විද්‍යාව ඒක සිද්ධාන්තරික මම ඔබට පෙන්වුවා. මේක කලාතුරකින් එන පිටීම. ගුරු ග්‍රහය කේන්දරේ පහට එනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. රාහු ලග්නෙට එනවා කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ දෙදෙනා එකිනෙකාගෙන් කේන්ද්‍රස්ථානගත වීමත් සමාන වූ ශක්ති චක්‍රයන් ඔස්සේ ගමන් කිරීමත් කියන අවස්ථා දෙක යෙදෙන්නේ හරි කලාතුරකින්. මේක විප්ලවකාරී අවස්ථාවක්. නිකම් විප්ලවකාරී අවස්ථාවක් නෙමෙයි බුද්ධිමය විප්ලවකාරී අවස්ථාවක්. ගුරුගෙන් පෙන්වන්නේ ඔය ඇත්තරම ගුරු කියන්නේ ගුරුවරයෙක්ම තමයි. අධ්‍යාපනයම තමයි. ඒ සඳහා කරන්න පුළුවන් රැඩිකල් විප්ලවකාරී වෙනස්කම් කරන්න පුළුවන්. ඉතින් අපි විශ්වාස කරමු මම හිතන්නේ වත්මන් ආණ්ඩුව ඒ සඳහා සූදානම් වෙන බවට යම් යම් ඉඟි මම පහුගිය දවස් දෙක තුනේ දැක්කා. බොහොම සතුටුයි. ඉතින් පැලස්තරයක් වෙනුවට මේක හොඳටම මේ වැඩේ කරන්න පුළුවන් නම් ඔවුන් තමන්ගේ ඒ ජනවරමේ ඓතිහාසිකත යුතුයකම ඉෂ්ට කරා වෙනවා. අතීතයේ හිටපු පාලකයන්ගේ අතර නොයෙකුත් අඩුපාඩුකම් වගේම විශිෂ්ටකම් තියෙනවා. මගේ ජීවිත කාලයේදී මට මතක සිරිමව් ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණිය ලෝකේ පළවෙනි අගමැතිවරිය බවට පත් වුණේ එතුමිය. එතුමිය ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතින් පූර්ණ නිදහස අරගෙන දුන්නා. ඒ වගේම විවේචන තිබුණත් දැවැන්ත ජනසතු ව්‍යාපාරයක් රාජ්‍යාංශ ශක්තිමත් කිරීමක් දේශීය දේ නිර්මාණය කිරීම සම්බන්ධව විශාල වැඩ කොටසක් කරපු කීර්තිමත් නායිකාවක්. ඊට පස්සේ බලයටපත් වුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. මොන විවේචන තිබුණත් කලිනම් මහවැලි ව්‍යාපාරය ඒ වගේම රටේ ලෝකේ හැඩගැසීමෙන් තිබුණු ආර්ථික ප්‍රවාහයට ලංකාව සෝදානම් කිරීම ආදි වශයෙන් එතුමා සෑහෙන වැඩ කොටසක් කරා. ඊට පස්සේ ආපු ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා වුණත් ඔය ඇඟලුම් කම්මල් වශයෙන් ගම්මුදා වශයෙන් සෑහෙන වැඩ කොටසක් යහපත් දේ කරා. ඒ ඔවුන්ගේ අයිකන් එක. ඊට පස්සේ බලයට ආපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් රටේ විශේෂයෙන්ම මේ යුද්ධය සම්බන්ධව ජනවාර්ගික ප්‍රශ්න සම්බන්ධව නැත්නම් මේ රට මිනිකන්නන්ගේ දේශයේ හැටියට ලෝකේ කොන් වෙලා තිබ්බ ලංකාව නැවත මානුෂීය රටක් හැටියට ඔසවා තබන්නත් යම් යම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කරන්නත් කැපි වෙන මෙහෙවරක් කරපු නායිකාවක්. ඊට පස්සේ බලයටපත් වෙච්ච මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළා. ඒ වගේම සෑහෙන මට්ටමේ රටේ සංවර්ධන සහ පුද්ගලයන්ගේ ආදායම් මාර්ග වැඩි දියුණු කරන්න පියවර ගත්තා. ඊට පස්සේ බලයට ආපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොච්චර විජන තිබුණත් එතුමා තමන්ගේ කැමැත්තෙන්ම කොයික විධායක ජනාධිපති ධූරයේ තියෙන ඇතැම් අහිතකර බලතල අත්හරින්න මේ මුල් වුණා. ඒ වගේම ඊට පස්සේ ආපු ගෝඨාභය මහත්තයා ජනාධිපතිතුමා මොන විජන තිබුණත් අර කොරෝනා වසංගත වෙලාවේදී මුළු පරිශ්‍රමයේම යොදලා දැඩි අසුරිකම් මැද්දේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිත බේරගන්න අවංකවම ඒ තමන්ගේ කාර්යභාරය ඉටු කළා. ඔය මෙතෙක් කිව්ව හැමෝගෙම අඩුපාඩුත් තියෙනවා. ඕනනම් කෙනෙකුට අඩුපාඩු ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. ඔව් ඇත්ත. අඩුපාඩු වැරදි තියෙනවා. ඒ වගේම ඔවුන් කරපු හොඳ දේවලුත් තියෙනවා. ඔවුන් ඓතිහාසිකගත වෙන්නේ මේ තමන් කරපු ඓතිහාසික මෙහෙවර. හැමෝටම එහෙම කරපු දෙයක් තියෙනවා. ඒ වගේම දැන් මේ බලයටපත් වෙච්ච ආණ්ඩුවටත් ඔවුන් ගමනක් යන්න උත්සාහ කරනවා. අපේ යෝජනාව නම් දැනට මේ ජාතික අපරාධයක් බවට පත් වෙමින් තියෙන අධ්‍යාපනය හරියට දෙපයින් සිටුවලා රටටයි පුද්ගලයාටයි වැඩදායක වන විදිහේ මේ අධ්‍යාපන විප්ලවයට මුල පුරුවොත් ඔබත් මේ රටේ දේශපාලන ඉතිහාසයේ ඉතිහාසගත වෙනවා. හොරුත් අල්ලන්න හොරු අල්ලනවට වඩා හොරු බිහි වෙන අධ්‍යාපන ක්‍රමයයි හොරු රකින්න අධ්‍යාපන ක්‍රමයයි කියන මේ තුවාලයට බෙහෙත් දැමීම තමයි විප්ලවකාරී සහ හොඳම උත්තරේ. එමෙට හොරු ටික අල්ලගන්න. නමුත් හොරු බිහි වෙන ක්‍රමය
හොරු රජ කරන ක්‍රමය තියෙන්නේ මේ අධ්‍යාපනය ඇතුලේ. ඉතින් මේක කළොත් මේ ආණ්ඩුවත් මේ ජනාධිපතිතුමාත් තමන් කරපු හොඳ දෙයක් හැටියට ලංකා දේශපාලන ඉතිහාසයේ ඉතිහාසගත වෙයි. ඒ සඳහා උන්ට සියලු ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි සුව ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මෙතෙක් වෙලා මේ වැඩසටහන අහගෙන හිටපු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මගේ හිතවතුන් හිතවතියන් හැම දෙනාටමත් සුබ වේවා, ජය වේවා.